සියලු දෙනාම අයිබෝන් කියලා පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඉතින් ඔන්න අද කියන්න තියෙන ටිකක් සතුටු හිතෙන කතාවක්. සමහර පිරිසකට නම් ටිකක් දුක හිතෙයි. ඒ තමයි Toyota මෙච්චර කාලයක් EV වාහන වල EV වාහන ගැන හිතුවේ නැතුව එයාලා පෙට්‍රල් වාහන ගැනම තමයි කල්පනා කර කර හිටියේ. ඊට පස්සේ එයාලා සෙකන්ඩ් ජෙනරේෂන් එක විදිහට හයිඩ්‍රජන් පවර් වාහන ගැන ඩිවලොප් කර කර හිටියා. නමුත් ඔන්න අද වෙන විට Toyota කම්පැනි එක EV වාහන නිපදවන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම ඒක බජට් රේන්ජ් එකකින් එන වාහන එයාලා හදන්න පටන් අරන් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ වැඩි ජනප්‍රිය නොවුන ලංකාවට ගෙනාවේ නැති වාහනයක් තියෙනවා ඊගෝ කියලා. සාමාන්‍යයෙන් මේ ඊගෝ කියන වාහනය ගත්තොතින් දොරවල් දෙකක වාහනයක්. ඒ වගේම සීට් හතරක් තියෙනවා. මේක නිකන් ගත්තොතින් Toyota Yaris එක එහෙම නැත්නම් පරණ Vitz එකේ මිනි වර්ෂන් එකක් වගේ තමයි මේ Toyota Ego කියන වාහනේ. ලංකාවේ ආවෙත් නැහැ සහ වැඩි ජනප්‍රිය වුණෙත් නැහැ. ඉතින් මෙන්න මේකේ ඉලෙක්ට්‍රික් එක තමයි යාලා බජට් වාහනේ විදිහට ලොන්ච් කරන්න යන්නේ ජනවාරි මාසේ 2026 ජනවාරි මාසේ. මේක ලක්ෂ 30කට රුපියල් ලක්ෂ 30කට වගේ මුදලකට ගන්න පුළුවන් බදු රහිතව. ඉතින් මේක විතරක් නෙමෙයි යාලා මේ ජාතියේම Prius එකේ ඒ වගේම Toyota Rush එකේ ඉලෙක්ට්‍රික් වර්ෂන් එක. ඒ කියන්නේ SUV සහ sedan කියන වාහනවලත් ඉලෙක්ට්‍රික් වාහන නිපදවන්න බලාපොරොත්තු වෙනවා 2026 වෙන විට. ඉතින් මේ වෙන විට BYD, BAW වගේ ඉලෙක්ට්‍රික් වාහන චීන වාහන ලංකාව ආක්‍රමණය කරලා තියෙද්දි Toyota මේ වගේ ඉලෙක්ට්‍රික් වාහන ගෙන්නන එක ගැන නම් හදන එක ගැන නම් ඇත්තටම සතුටු වෙන්න ඕන. මොකද ජපාන් ඉලෙක්ට්‍රික් එකක තියෙන ඩියුරබිලිටි එක වගේම ෆීචර්ස් සෑහෙන්න වැඩි චයිනීස් වාහනයකට වඩා. ඉතින් වාහනයක් ගන්න යන කෙනෙක්ට මේ වගේ සුබ ආදායක නිවුස් ඉදිරියේදීත් අහන්න ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ගිහින් එන්න ඔබට සුබ දවසක්.